ඔයාලා හැමෝම Global Discoveries YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි අරගෙන ආවේ ලංකාවේදී බලන්න තියෙන තවත් එක සුන්දර දර්ශනයක්. ඒ තමයි ස්වභාවික මුහුදු කැස්බෑව. අද අපි යන්නේ හික්කඩුවට. හික්කඩුව තියෙන්නේ කොළඹට කිලෝමීටර් 100ක් විතර දුරින් ලංකාවේ දකුණු වෙරළබඩට වන්නට. මේ දකුණු වෙරළබඩ ප්‍රදේශ ගොඩක් ප්‍රසිද්ධයි කැස්බෑ සංරක්ෂණය, කැස්බෑ රැකවරණ මධ්‍යස්ථාන වගේ දේවල් වලට. උදාහරණයක් විදිහට කොස්ගොඩ, අහුන්ගල්ල වගේ ප්‍රදේශ. හැබැයි ඒ තැන්වල කැස්බෑවෝ ඉන්නේ ටැංකි වල. අපි කලින් ඒ වගේ තැනකට ගිය වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඒකත් බලන්න. ඒත් හික්කඩුවේ මේ ස්ථානයේ ඉන්න කැස්බෑවෝ ඉන්නේ මුහුදෙමයි. ඒකයි මම මුලින් කිව්වේ ස්වභාවික මුහුදු කැස්බෑවෝ කියලා. එන්න කලින් යාළුවෝ කීප දෙනෙක්ගේ වැඩි විස්තර ටිකක් හොයලා බැලුවා. ඒ විස්තර වලට අනුව මේ විදිහට කැස්බෑව බලන්න පුළුවන් තව එක තැනක් තියෙනවා. ඒ මිහිරි පැන්න මුහුද. ඒකට හික්කඩුවේ ඉඳලා ටිකක් දුර යන්න තියෙනවා. ගාලා පහු කරගෙන මාතර පැත්තට. අපි මේ ප්ලෑන් කරලා ආපු ගමනක් නොවන නිසා මිහිරි පැන්නට යන්න අදහසක් ආවේ නැහැ. මේ තැන ගැන හරියටම කිව්වොත් මේක තියෙන හික්කඩුවේ හික්ක ට්‍රාන්ස් හොටෙල් එක පිටිපස්සේ තියෙන මුහුදේ තමයි මේ මුහුදු කැස්බෑව ඉන්නේ. අපි ටිකක් දුර ඇවිදගෙන ගියා. ඒත් පේන්නේ හිටියේ නැහැ. ටික දුරක් යනකොට කොරල් පරයක් හම්බුණා. සෙනග හිටියා. අපි ඒක නිසා එතනට කොරල් පරය දිගේ ඇවිදගෙන ගියා. ටිකක් අමාරුයි යන්න. හැබැයි එතන කැස්බෑවෝ හිටියේ නෑ.
ඊට පස්සේ ටිකක් හැරලා ආපස්සට එනකොට තව දනක කට්ටියක් හිටියා. මේ හැරි ඉන්නවා මේ කැස් බෑව නිසා පොඩි රැකියාවක් නිර්මාණය කරගත්ත පිරිසක්. ඒගොල්ලෝ කැස් බෑවුන්ට කන්න දෙන කෑම විකුණනවා. ඒ කියන්නේ මේවා මුහුදු ශාක පොඩි බෑග් වල දාගෙන මේවා විකුණනවා. අපි මේ කෑම එකක් ගත්තොත් එයාලා කැස් බෑවුන්ව ගොඩ බිමට එක්කගෙන එනවා ඒ කෑම කවන්න. ඒක chance එකක්. කොහොම හරි ඔන්න අපිට කැස් බෑවක ගෙනත් දුන්නා. මම මෙච්චර කාලෙකට දැකපු ලොකුම කැස් බෑව තමයි ඊයේ. මෙතන කැස් බෑවල කීපයක් ඉන්නවා. හැබැයි අද නම් එකම එක කැස් බෑවයි හිටියේ. කැස් බෑවෝ එක්කගෙන අයියලා කැස් බෑවෝ අල්ලන්නෙම දෙන්නේ නැහැ කාටවත්. අල්ලන්න හදනකොට don't touch කියලා කියනවා. ඒක නම් හොඳයි ඇත්තට. ඒත් ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අදට මෙච්චරයි. ආයෙ තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් channel එකේ තියෙන අනිත් වීඩියෝ ටික බලවල ඉන්න. අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න. හොඳ නම් ලයික් කරන්න. කැමති නම් ෂෙයා කරන්න. channel එක subscribe කරන්න මතක කරන්න එපා.